මේ දවස්වල වෛරල් යන නිශ්චයකට AI වීඩියෝ හදන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න යන්නේ. ඔයාලා YouTube එකේ Facebook එකේ වගේ වීඩියෝස් දකිනවනේ. අන්න ඒවා දැකපු ගමන් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊළඟට ඔයාලා ඒ ස්ක්‍රීන්ෂොට් එකත් අරන් එන්න ChatGPT එකට. ඇවිල්ලා මෙතන ඔයාලට පල්ලෙහා පෙනෙන ප්ලස් මාක් එක. අන්න ඒකට ගිහිල්ලා ඔයා ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක මේ විදියට ChatGPT එකට අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් කරගත්තපුවාම ඔයාලා දෙන ප්‍රොම්ප්ට් එකක් දෙන්න ඕන. මම දැන් ඔයාලට ඒ ප්‍රොම්ප්ට් එක මොකක්ද කියලා පෙන්නන්නම්. මම ෆොටෝ එක අප්ලෝඩ් කරලා ටයිප් කරගත්තා. මට මේ වගේ AI වීඩියෝ හදන්න මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් දෙන්න Google Flow එකෙන් වීඩියෝ හදන්න කියලා. ඉතින් ඒක දීලා ඉවරලා විදිහට සෙන්ඩ් කරා. ඔන්න දැන් ඔයාලට පේනවා මෙතන ප්‍රොම්ප්ට් එක හැදිලා එනවා. ඔන්න ඔය විදිහට මාස්ටර් ප්‍රොම්ප්ට් එකයි ඒකට අදාළව මේ ප්‍රොම්ප්ට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා එකකින් කොපි කරගන්නත් පුළුවන්. තව ප්‍රොම්ප්ට් මෙතන පහක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රොම්ප්ට් එකක් කොපි කරගෙන Google AI Flow එකට දීලා මෙන්න මෙතන යටින්ම කීවර්ඩ් ටිකක් දෙනවා. ඒතර මේ කීවර්ඩ් ප්‍රොම්ප්ට් එක දීලා යටින් මේ කීවර්ඩ් ටිකත් කොපි පේස්ට් කරා නම් එහෙම ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. දැන් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඊළඟට ඔයාලගේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරගත්ත Google Flow app එකට යන්න. app එක ඕපන් කරගන්න. මේ වගේ app එක ඕපන් කරගෙන ඔයාලට මෙතන එනවා new කියලා තැනක්. අන්න එතෙන්ට යන්න. ඒ ගියපුවාම මෙන්න මේ වගේ ඔයාලට prompt එකක් type කරන තැනක් එනවා. එතන මේ image එකක් කියලා තියෙන කොටුව ඇතුලේ touch කරපුවාම ඔයාලට මෙන්න මේ වගේ තැනක් එනවා. මේක ඔයාලා වීඩියෝ කියන තැන select කරගෙන යටින් තප්පර 10යි කියන එක දීලා ඔයාලා අතනින් කොපි කරගත්ත ෆොන්ට් එක ගෙනල්ලා මෙතෙන්ට කොපි පේස්ට් කරන්න. ඊළඟට අපිට මෙතන ආව නේද keywords කියලා එකක්. අන්න ඒ keyword ටිකත් කොපි කරගෙන ඇවිල්ලා මේකටම පේස්ට් කරන්න. පේස්ට් කළා ඔයාලට තියෙන්නේ මෙතන යට තියෙන enter බටන් එක දුන්නාම ඔන්න ඔය විදියට වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හැදෙන විනාඩියක් විතර යන හින්දා මම ඔයාලට කියන්නේ මේ විදියට ඔයාලා දකින්න ඕන වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරන් ආවොත් ඇවිල්ලා ChatGPT එකට දුන්නාම ඔයාලට ඒකට අදාළව ප්‍රොම්ප්ට් එකක් හදලා දෙනවා. දැන් ඒකෙන් ඔයාලට හැදිලා AI වීඩියෝ එක කොපිරයිට් ඉෂුව එකක් නැහැ. හැබැයි මේකේ තියෙන වෝටර්මාර්ක් නම් අනිවාර්යයෙන්ම එඩිට් කරලා ඩිලීට් කරන්න. කරලා වීඩියෝ එක පොඩ්ඩක් එඩිට් කරලා තප්පර 10 නැතුව තප්පර 15ක් විතර වෙන විදියට කැරි දෙයක් ජොයින් කරලා හරි එහෙම නැත්නම් මේක ස්ලෝ කරලා හරි ස්පීඩ් එක අඩු වැඩි කරලා එඩිට් කරලා හොඳ ලස්සනට වීඩියෝ එක හදලා දාන්න. එතකොට ගැටලුවක් එන්නේ නැහැ. ඉතින් ඔය විදියට තමයි ඔයාලා දකින ඕනම ෆොටෝ එකකට ඔයාලා දකින ඕනම AI වීඩියෝ එකක් වෛරල් වෙන AI වීඩියෝ එකක් දැක්කොත් ඒ වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඇවිල්ලා මේ විදියට ChatGPT එකට දාලා ඔයාලා මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් හදා ගන්න පුළුවන්. ඒ හදාගෙන ඒ ප්‍රොම්ප්ට් එක Flow එකට දීලා ඔයාලට හොඳ වීඩියෝ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. දැන් මම ඔයාලට මේක ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට ඔයාලට සුපිරි වීඩියෝ එකක් හදලා ඉවිල්ලා තියෙනවා නේද? ඉතින් මේ වගේ වීඩියෝ හදලා දාලා ඔයාලට ඉක්මනට channel එක grow කරගන්න පුළුවන්. මොකද පිටරට audience හරි කැමතියි මේවට. ඉතින් ඔය වගේ තමයි කරන්න තියෙන්නේ. මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ අපිට අර prompt එකේ යටි පහලින් දීපු prompt 10ක් දුන්නානේ. ඒකෙන් තව එකක් මම දැම්මා. බලමු මේකේ result එක කොහොමද හැදලා එන්නේ කියලා. ඉතින් ඔයාලට මේකට ඉංග්‍රීසි දැනුම ඕන වෙන්නෙම නැහැ. සිංහලෙන් ටයිප් කළාත් මේ වැඩේ කරගන්න පුළුවන්. Flow එකේ සිංහල ඉංග්‍රීසි දෙකමත් වෙනවා. නැත්නම් ඉංග්‍රීසි විදියට සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කළාත් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන හැම වෙලාවෙම වීඩියෝ එක අනිවාර්යයෙන්ම හොඳට එඩිට් කරන්න. මේක ඔයාගේ කියලා පෙන්වන තත්ත්වෙට මේකට human involvement එක ඔයාගේ involvement එක මේකේ 150කට වැඩි දායකත්වයක් එන විදිහටම දාන්න. එතකොට ඔය ඉෂුස් එන්නේ නැහැ. මොකද දැන් මට පොල්කඩ කොටේට පේජ් එකට වෙච්ච දෙත් ඔයාලා දන්න හින්දා ඒකින්ද මේ වගේ දැනුවත් වෙලාම වැඩේ කරන් යන්න. ඔන්න දැන් දෙවනි ප්‍රොම්ප්ට් එකෙත් වීඩියෝ එක හැදිලා ආවා. අපි ඒකත් ප්ලේ කරලා බලමු. Cue the lights and roll camera. ලස්සන වීඩියෝ එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල මේක ගොඩක් වෛරල්. ඒකින්ද මේ විදියට වීඩියෝස් ටිකක් හදන්න හදලා දාලා channel එක grow කරගන්න. මේ වගේම තමයි ඔයාලා වෛරල් වෙච්ච ඕන වීඩියෝ එකක
ස්ක්‍රීන්ෂොට් එකක් අරන් දීලා ප්‍රොම්ප්ට් එකක් හදාගෙන වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට රිප්ලයි කරනවා. මගේ WhatsApp නම්බරෙත් දැන් ඔයාලා ගොඩක් අය දන්නවා. මගේ page එකෙත් තියෙනවා. ඉතින් ඒක හරහාත් මට කන්ටැක්ට් කරන්න මොනවා ගැටලු තියෙනවා. අපි මේක ලස්සනට කරගෙන යන් ඉස්සරහට. ඒකින්ද වීඩියෝ එක බලලා දැනුවත් වෙන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාන ගමන්ම subscribe එකකුත් දීගෙන යන්න පුළුවන් නම් හැමෝටම ජය වේවා. මම දිගටම වීඩියෝ මේකෙන් අරන් එනවා. ඒවත් එක්ක එකතු වෙන්න කියලා කාලෙකින් ආදරෙන් ඉල්ලනවා. Cue the lights and roll camera.